අද කතා කරන්න හිතුවේ පොලොස් ගැන සහ පොලොස් වලින් කරන්න පුළුවන් බිස්නස් ටිකක් ගැන. හැමදාම කියන වගේ මේ කතා කරන්නේ මගේ අදහස් නෙවෙයි ලෝකේ පරීක්ෂණ වලින් හොයාගත්ත දේවල්. මේ පොලොස් වල පොටෑසියම් වගේ ඉතාමත් වැදගත් සංඝටක බහුලව තියෙන නිසා අධිරුධිර පීඩනය, හෘදයාබාධ ඇතිවීම වගේ දේවල් වළක්වන්න මේ පොලොස් හොඳ ඖෂධයක්. ඒ කියන්නේ ඉතින් තමන්ගේ කැම පිඟානට ලෙඩක් තිබුණත් නැතත් පොලොස් එකතු කරගත්තට කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔයාගේ ජීවිතය බොහෝම ආරක්ෂා සහිතව ඉදිරියට ගෙන යනවා මෙන්න මේ පොලොස්. මේකේ ඩයටරි ෆයිබර් වගේ සංඝටක ගොඩක් වැඩි. ඒක නිසා ඔයාගේ ජීර්ණ පද්ධතියටත් ඉතාමත් ගුණදායකයි. කැල්සියම්, මැග්නීසියම් වගේ අස්ථි ශක්තිමත් කරන මිනරල්ස් මේ පොලොස් වල අඩංගුයි. ඒක නිසා ඔයාගේ අස්ථි පද්ධතියත් ඉතාමත් ශක්තිමත්ව පවත්වාගෙන යන්න පොලොස් උදව් කරනවා. ඔයාගේ ප්‍රතිශක්තිකරණය ඉතාමත් ඉහළ මට්ටමකට ගේනවා. මොකද පොලොස් කියන්නේ ඔයාව රෝග වලින් ආරක්ෂා කරන හොඳම බෙහෙතක්. රෝගේ හැදුනහම ගන්න දෙයක් නෙවෙයි. රෝග වලින් ආරක්ෂා වෙන්නත් මේ පොලොස් කියන දේ ඉතාමත් වැදගත් ආහාරයක්. ඒක නිසා දිව්‍යමය කෑමක් තමයි පොලොස් කියන්නේ. ඒ වගේම පොලොස් වලින් ගොඩක් බිස්නස් කරන්න පුළුවන්. පොලොස් කියන්නේ මස් රස ගන්න පුළුවන් හොඳ ආදේශකයක්. ඒක නිසා පොලොස් වලින් සොසේජ් එකක් හදන්න try කරන්න. පොලොස් ටින් කරලා ස්වාභාවික විදිහට කන්න ගොඩක් මිනිස්සු කැමති. ඒ අවස්ථාව ඔයාට ගන්න පුළුවන් අවස්ථාවක්. මොකද පොලොස් ඕන තරම් ලංකාවේ තියෙනවා. පොලොස් වලින් ජෑම් වර්ග, පොලොස් වලින් සෝස් වර්ග, විවිධාකාරයේ නිෂ්පාදන ආහාර වර්ග ඇතුළුව විවිධාකාරයේ නිෂ්පාදන ඔයාට හදන්න හොඳ අවස්ථාවක් තියෙනවා. අන්න ඒක නිසා මේ පොලොස් කියන වැඩේට බහින්න, පොලොස් ගැන ලොකු වැඩි දැනුමක් ගන්න කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙනුත් ගන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ආයතන, විධාතා සම්පත් මධ්‍යස්ථාන ගොඩක් ට්‍රේනින් කරන ආයතනක් තියෙනවා පොලොස් සම්බන්ධයෙන්. Google එකේ හොයන්න සහ මේ රිසර්ච් වල ලින්ක් ටිකකුත් මම දාලා තියන්නම්. ඒවත් කියවන්න. වැඩක් පටන් ගන්න දියුණු වෙනවා නම් පොලොස් කියන්නේ හොඳම දෙයක්. ඒක නිසා පොලොස් වලින් වැඩක් පටන් ගන්න හැමෝටම ආරාධනා කරනවා. රිසර්ච් වල ලින්ක් ටික මම පින් කරලා තියෙනවා කමෙන්ට් සෙක්ෂන් එකේ. කැමති අයට බලන්න පුළුවන්, කමෙන්ට්ස් කරන්න පුළුවන්, අදහස් දක්වන්න පුළුවන්.